ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ රාජසභා සභිකයෙක් ලෙස සැලකෙන දස්කොන් පීත්‍රෝ ද ගැස්කොන් නම් නාමයෙන් සිංහලයට බිදී යාවකි. ප්‍රංශ ජාතික පියකුගේ හා පෘතුගීසි ජාතික මවකගේ පුතුවන මොහු සිංහල භාෂාව මැනවින් හැදෑරූ අයෙකි. රජුගේ ඉන්දිය බිසවක වූ ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් ඔහුට තිබුණු ලෙසටත් මොහු කවියෙක් මෙන්ම කතුවරයෙක් බැවින් ප්‍රමිලා බිසව සමග කවිමය අදහස් බෙදාගත් බවටත් ජනප්‍රවාදවල සඳහන් වේ. ඒවකට 1709 දී මොහු රජුගේ මහා අධිකාරම් දුරයේ කටයුතු කරන්නට තරම් රජුගේ කුළුපග මිතුරෙක් විය. ජනප්‍රවාදයට අනුව ප්‍රමිලා බිසවට වැළදී තිබූ සාංකා දෝෂයක් වෙනුවෙන් කළ බලියාගයකදී ඇගේ රුවට සමාන මැටියෙන් කළ රුවක් නිමවා ඇත. දස්කොන් එහි කලවෙහි උපන් ලපයක් සලකුණු කළේ කියවේ. ඒ අවස්ථාව කරගත් ලෙව්කෙරාල රජතුමාට දස්කොන් ප්‍රමිලා සම්බන්ධිය පැවසුවේය. වැසියනි සබ්ස්ක්‍රයිබ් කරන්නේ. දස්කොන් මහා සිරභාරයට ගන්න අණකරන රජතුමා ඔහු නිර්දෝෂී භාවය ඉදිරිපත් කරන තෙක් දින කීපයක් ඉවසුවද පසුව හිස ගසා දමන්නට නියෝග කරන ලදී. නමුත් අවාසනාවට ඒ වන විටත් දස්කොන්ගේ නිර්දෝෂී භාවය ඉදිරිපත් කිරීමට ලියන ලද පොත ලෙව්කේරාල විට ලබා දුන්නද ලෙව්කේරාල ඒ රජතුමා අතරදීම ප්‍රමාද කර තිබුණි. අවාසනාවට නෝක්කාඩුමාලය නම් පොත රජු අතර පත්වන විට මිතුරු දස්කොන් මෙන්ම බිසව ප්‍රමිලා ජීවතුන් අතර නොවිය.